Hello everyone. මේ වීඩියෝ එකේ මම අද එක්ස්ප්ලেইন කරන්නේ UI path use කරලා document understanding robot කෙනෙක් මම හදාගත්තේ කොහොමද කියලා. මේ robot එකෙන් ගොඩක්ම කරන්නේ basically කරන්නේ PDF receipt තියෙන folder එකක් automatically read කරලා ඒව ඇතුලේ තියෙන important details extract කරලා Excel file එකකට save කරගන්න එක. මම මේක step by step explain කරනවා beginners-ලටත් තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. හරි. මුලින්ම මේ රොබොට් එකෙන් මොනවද කරන්න කියලා බලමු අපි. මේ තියෙන්නේ මගේ PDF ෆයිල් එකක්. මේක ඇත්තටම රිසිප්ට් එකක් තියෙන්නේ. මේකේ තියෙනවා රිසිප්ට් නම්බර් එක, ඩේට් එක, ෆෝන් නම්බර්ස් වගේ ඩීටේල්ස්. අපි මේ හදන රොබොට් මේ document understanding robot basically කරන්නේ PDF එකෙන් මේ text ටික extract කරගෙන Excel ෆයිල් එකකට Excel sheet එකකට save කරගන්න එක. මේක ගොඩක් දුරට රියල් වර්ල්ඩ් ඔටෝමේෂන් වලදී ගොඩක් යූස් වෙන යූස් කේස් එකක්. මුලින්ම මම variables කීපයක් create කරගත්තා. මේකේ තියෙනවා input folder එක. input folder කියන variable එකෙන් කරන්නේ ඒකේ තමයි PDF files තියෙන folder path එක store කරන්නේ. එහෙනම් අපි local එකේ කොතනද මේ PDF ෆයිල් එක අපිට අදාළ PDF ෆයිල් එක තියෙන්නේ කියලා ස්ටෝර් කරන්නේ මේ input folder එකට අදාළ variable එකේ. එතකොට output excel කියන variable එකේ තියෙන්නේ ඒකට තමයි අපේ output ෆයිල් එක එන්නේ. ඒ කියන්නේ අපේ මෙතන හැදෙන excel ෆයිල් එක save වෙන්නේ මේ output excel කියන variable එකට assign කරලා තියෙන මේ folder path එකට. එතකොට PDF text කියලා තියෙන variable එකේ ඒක තමයි PDF එකෙන් extract වෙන text එක store කරන්නේ. එතකොට dt කියන variable එකට තමයි අපේ මෙතන dt කියන variable එක data table එක ඒකට තමයි extract කරපු data ඒකෙන් තමයි collect කරගන්නේ. එතකොට UI path වල file handling කරන්න නම් variables මේ variables ටික හරියට නිවැරදි විදිහට define කරගෙන තියෙන ගොඩක් වැදගත්. ඒ වගේම තව variables කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපිට extract කරගන්න අදාළ data ටික total එක, එතකොට phone number එක, date එක අපි extract කරගන්නවා, receipt number එක. ඒවා ඒ සේරටම අදාළව variables කීපයක් අපි create කරගන්න ඕන මුලින්. ඊළඟට මම for each file in folder activity එක use කරන්න හදන්නේ. ඒ කියන්නේ මෙතනදී මම for each file in folder activity එක use කරලා තියෙනවා. ඔයාලට ඕන activity එකක් මෙතන වම් පැත්තේ තියෙන activities panel එකෙන් ගිහලා search කරලා ගන්න පුළුවන්. මේ for each file in folder activity එකේ for each කියන මෙතන blank එකට මෙතනදී මේ for each file in folder activity එකේ in folder කියන මේ blank එකට මෙතෙන්ට අපේ input folder එක අපි connect කරන්න ඕන. මෙතනදී අපි හදාගත්තු variable එක assign කරලා variable එකේ local file path එක assign කරලා තියෙන input folder variable එක මෙතෙන්ට දාගන්න ඕන. ඊට පස්සේ මේකේ field එකට අපි දාලා තියෙනවා මෙතන .pdf කියලා double quotation mark ඇතුලේ. ඒ මොකද මේකෙන් මේ robot extract කරගන්නේ PDF files විතරයි. ඒ කියන්නේ වෙන මොන හරි word document එකක් හරි presentation හරි ඒ වගේ files මොකොත් මේකෙන් extract කරගන්නේ නැහැ. එතකොට මේකෙන් robot එකට ඒ කියන්නේ එක document එකක් වගේම multiple documents උනත් automatically handle කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ for each file in folder කියන මේ activity එකේ මේක loop එකක් තියෙන්නේ. මේකේ loop එක ඇතුලේ do එකක් තියෙනවා. do එක ඇතුළට අපි read pdf text activity එක add කරගන්න ඕනේ. ඒකත් අර කලින් වගේම activities panel එකට ගිහිල්ලා මේ නමින් මේ read pdf text කියන නමින් search කරලා ඔයාලට ඒක drag and drop කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා file name කියලා. මේ file name එකට
මෙතන තියෙන current file.fullname කියන නම දෙන්න ඕන. ඊට පස්සේ එතකොට ලූප් එකේ තියෙන current pdf ෆයිල් එක මේ හරහා තමයි රීඩ් කරන්නේ. එතකොට ඊට පස්සේ මේකෙන් එක්ස්ට්‍රැක්ට් වෙන ටෙක්ස්ට් එක pdf text කියලා අපි කලින් හදාගත්ත මෙතන තියෙන variable එකට string variable එකට store වෙනවා. ඊළඟට මම pdf text එක මේ pdf මේ read pdf text activity එක pdf text එක read කරගත්තට පස්සේ pdf text variable එකෙන් required details ටික extract කරගන්න ඕන. උදාහරණයක් විදිහට total එක, phone number එක, date එක, receipt number එක වගේ details ටික අපි extract කරගන්න ඕන. මෙතන මම mainly use කරන්නේ regular expressions. ඒ කියන්නේ කෙටි කරලා කිව්වොත් regex තමයි use කරන්නේ. මෙතනදී ඒ කියන්නේ අපේ තියෙන හැම variable එකකින් variable එකටම අපි matches activity එකකින් match කරලා assign activities use කරලා final values variables වලට store කරගන්න ඕන. ඒකෙදි අපි එක හැම variable එකකින් එකටම ඒක අපි repeat කරන්න ඕන. මේක receipt number එකට, එතකොට date එකට, ඊට පස්සේ phone number එකට, total එකට, ඒ හැම එකටම අදාළව regular expressions අපි මෙතන ලියන්න. ඒ හැම variable එකකටම අදාළ regex expressions මම අපේ YouTube channel එකේ මේ වීඩියෝ එකේ description එකේ දාලා තින්නේ. ඒක ඔයාලට කොන විදිහට copy paste කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි extract කරපු data ටික add data row කියලා activity එකක් තියෙනවා. ඒ activity එක add කරගෙන data table එකකට add කරගන්න ඕනේ. මේකෙන් pdf එක process වෙන හැම වෙලාවකම data table එකට new row එකක් add වෙනවා. loop එක ඉවරනාට පස්සේ අපි use excel file activity එක use කරලා output excel file එක open කරගන්න ඕන. එතනදී right range workbook activity එකෙන් data table එක මේ විදිහට sheet 1 එකේ A1 කියන starting cell එකේ එකට තමයි write කරන්නේ. සරලව කිව්වොත් අපේ robot අර receipt එකෙන් extract කරගන්න data ටික excel file එකේ sheet 1 එකේ A1 කියන starting cell එකෙන් දැන් තමයි write කරන්න පටන් ගන්න. PDF ගොඩක් manually open කරලා අපිම data copy කරන වැඩ කරනවට වඩා මේ වගේ robot කෙනෙක් UI path වලින් හදාගත්තාම අපිට ඒවයි තියෙන details තප්පර ගානකින් extract කරලා ගන්න පුළුවන්. මේ වගේ document understanding automation ගොඩක්ම මේ ලෝකෙ දකින්න තියෙනවා. සාමාන්‍යයෙන් accounting field එකේ banking, ඒකට invoice processing වගේ දේවල් වලදී.